හරි ළමයි. මම හිතනවා මාව පැහැදිලිව ඇහෙනවා ඇති කියලා. චෙක් කර බලමු. මාව ඇහෙනවද? හරි. මාව පැහැදිලිව ඇහෙනවා. හරි. එන ළමයි ආයිබෝවන්. මම චතුරංග ගමගේ අපි අද කතා කරන්න හදන්නේ 12 ශ්‍රේණියට අදාළව තියෙන 8 වෙනි පාඩම. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන කියන 12 ශ්‍රේණිය අපි ඉගෙන ගන්න ලබන 8 වෙනි පාඩම තමයි අපි අද සාකච්ඡා කරන්න හදන්නේ. එතකොට මුලින්ම දැනගන්න ඕනේ මේ මොකද්ද මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධානය කියන්නේ. මුලින්ම ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධානය කියලා කියන්නේ සමාජිකයි හා සමාජීය සමාජික හා සමාජීය සුබ සාධනයේ අරමුණෙන් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර සංවිධාන තමයි අපි මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන විදිහට හඳුනගන්නේ. කියන්නේ මේගොල්ලෝ සමාජ සුබ සාධනය ප්‍රධාන අරමුණු කරගෙන තමයි පවත්වාගෙන යනු ලබන්නේ. එතකොට මේකට අපිට උදාහරණ ගන්න පුළුවන්. අවමංගල්‍යාධාර සමිති, ක්‍රීඩා සමිති, තරුණ සේවා සමිති, ආගමික කටයුතු සම්බන්ධ සමිති. ඔන්න ඔය කට්ටිය ලාභ අරමුණෙන් තොරව පවත්වාගෙන යන ලබන සමිති මේවා අපි කියනවා ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන කියලා. මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන වල අපි ගිණුම් ලබන්නේ ඊළඟට අපි දැනගත යුතු කාරණේ තමයි මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන වල මේගොල්ලෝ ගිණුම් ලැබීම සිදු කරන ලබන්නේ ප්‍රධාන වශයෙන් මේගොල්ලෝ ලාභ අරමුණින් තොරව ක්‍රියාත්මක වුණු කොට මේගොල්ලෝ ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. යම් ආර්ථික කටයුතු මේගොල්ලෝ සිදු කරනවා. මේගොල්ලෝ සමාජික මුදල් ආදායම මේ සමාජිකයෙන් ලබන සමාජිකයෙන් එකතු කරන සමාජික මුදල් ආදායම තමයි මේගොල්ලෝ ප්‍රධාන ආදායම මාර්ගය. මේ ප්‍රධාන ආදායම මාර්ගයෙන් උපයන මුදල් වලින් මේගොල්ලෝ මොනවද කරේ කියලා මොන වගේ ආර්ථික කටයුතු සිදු කරේ කියලා මේ සමාජිකයෙන්ට නිවැරදි තොරතුරු සම්පාදනය කිරීමට තමයි මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන ගිණුම් දැරීම සිදු කරන්නේ. මේ ඊළඟ කාරණේ තමයි අපි ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන ගැන දැනගන්න ඕන මොනවද මේ ලාභ අරමුණු කර නොගත් සංවිධාන පිළියෙලවල ලබන ප්‍රධාන ගිණුම් වර්ග. ප්‍රධාන වශයෙන් පුතේ මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන පිළියෙල කරනවා ලැබීම් හා ගෙවීම් ගිණුම්. ඊට පස්සේ මේ ලැබීම් හා ගෙවීම් ගිණුම කියලා කියන්නේ මොකද්ද? ලැබීම් හා ගෙවීම් ගිණුම පුතේ ප්‍රධාන වශයෙන් සාමාන්‍ය ව්‍යාපාරයක මුදල් ගිණුමට සමානයි. අපි සාමාන්‍යයෙන් පිළියෙල කරන ලබන ව්‍යාපාරයේ මුදල් ගිණුම පිළියෙල කරනවානේ. මුදල් ලැබීම සහ මුදල් ගෙවීම දාන. මේක නම විතරක් වෙනස්. ඒක ලැබීම හා ගෙවීම නෙමෙයි. මේක මුදල් ලැබීම දානවා හරකට මුදල් ගෙවීම දානවා පැනමැත්ත. දාලි වෙලා අපිට අවසාන මුදල් ශේෂය ගණනය කරන්න ගන්න පුළුවන් ලැබීම හා ගෙවීම ගිණුම අපි හදන්නේ. අපි මේ ලැබීම හා ගෙවීම ගිණුම පිළියෙල කරන්නේ මුදල් පදනම මත. හරිද? ඊට පස්සේ දෙවැනියට අපි හදනවා සමාජික මුදල් ගිණුම. මේ සමාජික මුදල් ගිණුමක් අපි හදන්නේ මොකද? මේ ලාභ අරමුණු කර නොගත්තු ව්‍යාපාර සංවිධානයේ පුතේ ප්‍රධානම ආදායම් මාර්ගය මම කිව්වා මේ සමාජික මුදල් ආදායම කියලා. අන්න එහෙනම් මේ ප්‍රධාන ආදායම් මාර්ගය වල මේ සමාජික මුදල් ගිණුම්ගත කරන්න තමයි අපි මේ සමාජික මුදල් ගිණුමක් පිළියෙල කරන්න ලබන්නේ. හරිද? ඊට පස්සේ මේ සමාජික මුදල් ගිණුමේ මොනවද ඇතුළත් වෙන කරුණු කියලා කතා කරමු. ප්‍රධාන වශයෙන් මේ සමාජික මුදල් ගිණුමේ අපි දානවා වර්ෂයේ ආරම්භක දිනට ලැබිය යුතු සමාජික මුදල් දානවා. ලැබිය යුතු සමාජික මුදල් සහ ඉදිරියට ලද සමාජික මුදල් අපි මේක ගිණුම්ගත කරනවා. ඊට අමතරව වර්ෂයේ අවසාන දිනටත් ලැබිය යුතු සමාජික මුදල් සහ ඉදිරියට ලද සමාජික මුදල් අපි මේ සමාජික මුදල් ගිණුමේ දානවා. එච්චර විතරක් නෙමෙයි අපි තව කරුණු දෙකක් අපි මේකේ දානවා. මුදලින් ලද සමාජික මුදල් අපි සමාජික මුදල් ගිණුමේ දානවා. ඊට අමතරව අපි මේ අවුරුදු වර්ෂයට අදාළව ඒ අදාළ ගිණුම් වර්ෂයට අදාළව ආදායම් ලෙස හඳුනා ගන්න. ආදායමක් විදිහට හඳුනාගත්තු සමාජික මුදල් ආදායම අපි මේ සමාජික මුදල් ගිණුම වල අපි ගිණුම්ගත කරනවා. තව අපි පිළියෙල කරනවා මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරේ ආදායම් හා වියදම් ගිණුම. ආදායම් හා වියදම් ගිණුම නැත්නම් අපිට ආදායම් ප්‍රකාශයක් විදිහට මේක හදන්න පුළුවන්. අනිත් එක තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මේ ආදායම් ප්‍රකාශනයෙන් අපි හදන්නේ උපචිත පදනමට. ආදායම් හා වියදම් ගිණුම උපචිත පදනමට තමයි අපි පිළියෙල කරනු ලබන්නේ. ඊට පස්සේ මේ ආදායම් හා වියදම් ගිණුම හදලා අපි හොයාගන්නවා ව්‍යාපාර. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධානය වර්ෂයේ අවසානයේ උපයලා තියෙන්නේ අතිරික්තයක්ද
ඌනතාවයක්ද කියලා. බය වෙන්න එපා අතිරික්තයක්ද ඌනතාවයක්ද කියලා පස්සේ මේ සාමාන්‍ය ව්‍යාපාරික නම් අපි මේ අතිරික්තය ඌනතාවය කියලා කියන්නේ ඒ අවුරුද්ද අවසානයේ උපයෝග සුද්ධ ලාභය හෝ වැඩක්. අපි මේක ලාභ අරමුණු කරන ගත් ව්‍යාපාර සංවිධානයක් නිසා අපි පොඩ්ඩක් ලස්සන වචනයක් මේකට යොදා ගන්නවා අතිරික්තය සහ ඌනතාවය කියලා. එහෙනම් සුද්ධ ලාභය අපි හඳුන්වනවා අතිරික්තය වශයෙන්. සුද්ධ ලාභය අපි හඳුන්වනවා ඌනතාවය වශයෙන්. එතකොට ඔයගොල්ලෝ පේපර් එකේ ලියන්න ඕනේ අතිරික්තය හෝ ඌනතාවය කියලා. මොකද ඒක සුද්ධ ලාභය හෝ අලාභය කියලා ලියුවොත් එහෙනම් ඔයගොල්ලන්ට හම්බෙන ලකුණ හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි මේ අතිරික්තය අපි ගණනය කරන්නේ කොහොමද? මේ අතිරික්තය කියලා කියන්නේ මොකක්ද කියලා දැන් මම කිව්වනේ. අතිරික්තය කියලා කියන්නේ ඒ අදාළ අවුරුද්දට අදාළව සම්පූර්ණ ආදායමෙන් ඒ අදාළ වියදම් ප්‍රමාණය අඩු කරාට පස්සේ අපිට මුදලක් ඉතුරු වෙනවා නම් අන්න අපි ඒ ප්‍රමාණය අපි ආදායමක් විදිහට හඳුනනවා. දැන් ව්‍යාපාරේ ආදායම් ප්‍රමාණය වැඩි නම් වියදම් වලට වඩා අතිරික්තයක් හම්බ වෙනවා. ආදායම් ප්‍රමාණයට වඩා වියදම් ප්‍රමාණය වැඩි වෙනවා නම් ඌනතාවයක් තමයි ඇති වෙන්නේ. ඊළඟට අපි ලාභ අරමුණු කරන නොගත් ව්‍යාපාර සංවිධානවල දැනගත යුතු ඊළඟ වැදගත්ම කාරණය තමයි මොකද්ද මේ සමුච්චිත අරමුදල කියන්නේ. සමුච්චිත අරමුදල කියලා එකක් තියෙනවා මේ ලාභ අරමුණු කරන නොගත් ව්‍යාපාර සංවිධාන. මේ සමුච්චිත අරමුදල කියලා කියන්නේ මෙන්න මේ වගේ. ලාභ අරමුණු කරන නොගත් ව්‍යාපාර සංවිධානවල මේ අතිරික්තයක් කියලා එකක් එනවනේ. අපි හැම වර්ෂයකම අපිට හම්බ වෙනවා අතිරික්තයක් හෝ මොනවාද. මේ අතිරික්තයන්ගේ එකතුවෙන් ගොඩ නැගිච්ච අරමුදල තමයි අපි සමුච්චිත අරමුදල කියලා කියන්නේ. නැත්නම් අපිට කියන්න පුළුවන් මේ සමුච්චිත අරමුදලේ වැඩි වෙන්නේ අතිරික්තයන්ගේ එකතුවෙන්. සමුච්චිත අරමුදල අඩු වෙන්නේ මේ ඌනතාවයන්ගේ බලපෑම නිසා තමයි සමුච්චිත අරමුදලේ ශේෂය අඩු වෙන්නේ. අපිට තව විදිහක් මේ සමුච්චිත අරමුදල ගණනය කරන්න පුළුවන්. සමුච්චිත අරමුදල අපිට ගණනය කරන්න පුළුවන් නිශ්චිත දිනකට පැවති මුළු වත්කම් ප්‍රමාණයෙන් මුළු වගකීම් ප්‍රමාණය අඩු කරාට පස්සේ අපිට සමුච්චිත අරමුදල ගණනය කරන්න පුළුවන්. ඊළඟට අපි දැනගත යුතු තව කාරණයක් තියෙනවා. මොනවද මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධානයක බාහිර ක්‍රියාකාරකම් කියන්නේ? බාහිර ක්‍රියාකාරකම් කියලා කියන්නේ මොකද? මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන ලාභ ප්‍රධාන අරමුණ ලාභ අපේක්ෂාව නොවුනත් මේගොල්ලොන්ට කියන්නේ දිනදා කටයුතු පවත්වාගෙන යන්න. මේක කියන්නේ පැවැත්ම තහවුරු කරගන්න නම් මේගොල්ලොන්ට යම් යම් ආර්ථික කටයුතු වල නිරත වෙන්න ඕනේ. ඒගොල්ලන්ට මුදල් උපයන්න. අන්න මේ මුදල් උපයා ගන්න මේගොල්ලෝ ක්‍රියා කරන ක්‍රියාකාරකම් තමයි මේ බාහිර ක්‍රියාකාරකම් කියලා කියන්නේ. දැන් ප්‍රධාන අරමුණට අමතරව ලාභ අරමුණක් සහිතව මේගොල්ලෝ කරන ක්‍රියාකාරකම් අපි හඳුන්වනවා බාහිර ක්‍රියාකාරකම් කියලා. අපිට උදාහරණ වශයෙන් ගන්න පුළුවන් මේගොල්ලෝ ක්‍රීඩා තරඟ පවත්වනවා. ආපන ශාලා පවත්වාගෙන නාට්‍ය උත්සව නමන සංවිධානය කරන්න පුළුවන්. සංගීත ප්‍රසංග පවත්වන්න. දැනගිලි වගේ දේවල් පවත්වන්න පුළුවන්. කානිවල් වගේ දේවල් මේගොල්ලෝ බාහිර ක්‍රියාකාරකම් වශයෙන් පවත්වාගෙන යනවා. ඔයගොල්ලෝ දැකලා ඇති. ඊට පස්සේ ලාභ අරමුණු කරන නොගත් ව්‍යාපාර සංවිධාන කියන ඔය ඊළඟට දැනගන්න ඕන වැදගත්ම කාරණේ තමයි මොකද්ද මේ යාව ජීව සමාජික මුදල් කියන්නේ. සමාජික මුදල් කොටස් දෙකක් තියෙනවා. සාමාන්‍ය විදියට සමාජික ගෙවන ඉතින් වාර්ෂික කියන්නේ මාසික වශයෙන් ගෙවන්න පුළුවන්, වාර්ෂික වශයෙන් ගෙවන්න පුළුවන්. මේ සාමාන්‍ය සමාජික මුදල් යාව ජීව සමාජිකයෝ කියලා කියන්නේ වාර්ෂිකයට බැඳෙන දෙයක්. සමාජිකත්වය ලබා ගන්න මේගොල්ලෝ කියන්නේ මුළු ජීවිත කාලෙම එකපාරයි සමාජික මුදල් ගෙවන්නේ. මුළු ජීවිත කාලෙට එකවරක් පමණක් ගෙවල සමාජිකත්වය ලබා ගන්න සමාජිකයෝ ඉතින් අය කරගන්න ලබන සමාජික ගාස්තුව අපි කියනවා යාව ජීව සමාජික මුදල් කියන්නේ. මේ යාව ජීව සමාජික මුදල් උදේ අපි දිනුම් වල මේ දැන් දිනුම් වලට කරන්නේ අපි මේ හම්බෙච්ච මුළු යාව ජීව සමාජික මුදලම ඒ හම්බෙච්ච වර්ෂයේ ආදායමක් විතර හඳුනගන්නේ නැහැ බොහෝ වෙලාවට. අපි ඒක සමිතිය තීරණය කරන ලබන ප්‍රමාණය. උදාහරණයක් වශයෙන් මේ අවුරුද්දේ අපිට ලක්ෂයක යාව ජීව සමාජික මුදල් ආදායමක් ලැබෙලා තියෙනවා. අලුතෙන් හම්බෙච්ච අලුතෙන් ව්‍යාපාරයට සම්බන්ධ සාධාරණ කරන නොගත් ව්‍යාපාරයට සම්බන්ධ සමාජිකින්ද අපිට ලක්ෂයක සමාජික මුදල් ආදායමක් යාව ජීව සමාජික මුදල් ආදායමක් හම්බෙලා තියෙනවා. අපි මේ සමාජික මුදල් ලක්ෂයම අපි මේ අවුරුද්දේ ආදායමක් විදිහට හම්බගන්නේ නැතුව සමිතිය තීරණය කරනවා රුපියල් 10000 අපි ඉදිරි අවුරුදු වලට දැන් මේ අවුරුද්දේ රුපියල් 10000යි ඊළඟ අවුරුද්දේ රුපියල් 10000යි ඒ ආකාරයෙන් අපි මේ යාව ජීව සමාජික අරමුදල් අපි ආදායමක් විදිහට හඳුනගමු කියලා. අන්න ඒක නිසා ඒවා අපි කියන යාව ජීව සමාජික මුදල් කියලා. අපි ඒක ගණන් හදද්දී ඔයගොල්ලන්ට තවත් හොඳට පැහැදිලි වෙනවා. ඊළඟට අපි දැනගන්න ඕනේ පරිත්‍යාග කියන්නේ මොකක්ද? මේ ලාභ අරමුණු කරන නොගත් ව්‍යාපාර සංවිධානය ගැන අපි දැනගන්න ඕන අවසානම කොටස තමයි පරිත්‍යාග කියලා කියන්නේ මොනවද?
එන්නේ පරිත්‍යාග ගිනුම්ගත කරන ආකාරය තමයි අපි දැනගන්නේ. ඒ පරිත්‍යාග ප්‍රධාන වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් කොටස් දෙකක්. අංක එක තමයි සාමාන්‍ය පරිත්‍යාග කියන්නේ. ඒ කියන්නේ මේ සාමාන්‍ය පරිත්‍යාග කියලා කියන්නේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යන්න එක එක පුද්ගලයා අපෙන් ලබා දෙන පරිත්‍යාග අපි හඳුනා ගන්නවා සාමාන්‍ය පරිත්‍යාග කියලා. අපිට මේ සාමාන්‍ය පරිත්‍යාග නම් සාමාන්‍ය වශයෙන් අපිට ඒ අවුරුද්දේ ආදායමක් විතර හඳුනා ගන්න පුළුවන්. කොහොමද ලැබීමා ගෙවීම අපි හිතමු මුදලින් හම්බුණා කියලා මුදලින් හම්බුණා නම් ලැබීමා ගෙවීම කරලා අපිට ආදායම වියදම් ගෙවීම බැල කරලා ඒ අවුරුද්දේ ආදායමක් විතර අපිට ඒ සාමාන්‍ය පරිත්‍යාග හඳුනා ගන්න පුළුවන්. නමුත් පුතේ මේ විශේෂ පරිත්‍යාග වෙන කොටසකුත් තියෙනවා. මේ විශේෂිත පරිත්‍යාග අපිට එක අවුරුද්දකින් ආදායමක් විතර අපි සාමාන්‍යයෙන් සමිතියක හඳුනගන්නේ නැහැ. ඒගොල්ලෝ ඒකත් අර අපි මොනවද ජාවජීව සමාජික මුදල් හඳුනාගත්තා වගේම ඒ අවුරුද්දෙන් අවුරුද්දට කියන්නේ මේගොල්ලෝ මේ විශේෂ පරිත්‍යාග එක අවුරුද්දකට නැතුව අවුරුදු ගණනාවකට ඒගොල්ලෝ ආදායමක් විතර හඳුනගන්නවා. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. අපි හිතමුකෝ අපිට පරිගණකයක් රුපියල් ලක්ෂයක් වරින් පරිගණකයක් පරිත්‍යාග කරනවා කියන අන්නේ පරිගණකය අපි එක අවුරුද්දකට කියන්නේ මේ අවුරුද්දම ආදායමක් විතර හඳුනගන්නේ නැතුව මේ අවුරුද්දේ 10000ක ආදායමක් විතර හඳුනගන්න ඉතුරු 90000 අවුරුද්දෙන් අවුරුද්දට අපි බෙදලා හඳුනා ගන්න පුළුවන්. මොකද ඒකට ඒක තමයි කියන්නේ ගොඩක් සමිතිය වලින් මේ විදිහට තමයි ආදායම හඳුනගන්නේ විශේෂිත පරිත්‍යාගය. ඒකට මේ විශේෂිත පරිත්‍යාග දිනුගත කරන්නේ කියලා අපිට පුළුවන් මේ පරිගණකයක් දැන් මට ව්‍යාපාරයට හම්බුනා කියන එක ගන්න. මම දැන් පුද්ගලයෙක් අපිට අපේ සමිතියට අපේ ලාභාරම්භ කරන නොදත් ව්‍යාපාර සංවිධානයට පරිගණකයක් පරිත්‍යාග කරනවා. අපි මේක දිනුගත කරන්නේ මොනවා? පරිගණකයක් මේක වත්කමක් නෙවෙයි ව්‍යාපාරේ. අපි වත්කම් කියනවා හර කරගන්න. මේ පරිගණක කියනවා හර කරගන්න. පරිත්‍යාග කියනවා බැර කරලා තමයි. පරිත්‍යාග කියලා ගිණුමක් අපි වෙනම් කියලා කරලා අනේ පරිත්‍යාග කියන ගිණුමට අපි මේක බැර කරලා අපි මේක ගිණුම්ගත කරනවා. ඊට පස්සේ හිතන්නකෝ සමිතිය තීරණය කරනවා මේ පරිගණකයෙන් මේ අවුරුද්ද රුපියල් 10000ක් පරිලාභ මේ ආදායමක් විදිහට හඳුනා ගන්නවා කියන මේ අවුරුද්දේ ආදායමක් අපි යන්නේ එතකොට මේ පරිත්‍යාග ගිණුම අපි බැර කරානේ ආදායමක් විදිහට හඳුනගන්න. මේක නිගමනක් විදිහට මේ ඊට පස්සේ මේකෙන් අපි හර කරනවා 10000 පරිත්‍යාග ගිණුම හර කරලා ලාභ ගිණුම බැර කරනවා. ආදායම් හා වියදම් ගිණුම බැර කරලා පරිත්‍යාග ගිණුම හර කරලා අපිට මේ අවුරුද්දේ 10000 මේ අවුරුද්දේ ආදායමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. අපි විශේෂයෙන් මූල්‍යගත ප්‍රකාශ කරනවා. අපි දැන් හඳුනාගත්තා මේක අපි මුලින්ම ගිණුම්ගත කරන්නේ පරිත්‍යාග අපි හිමිකමක් විදිහට අපි හඳුනාගත්තා. ව්‍යාපාරේ හිමිකමක් විදිහට තමයි අර රුපියල් ලක්ෂයක් වටින පරිගණකය අපි හඳුනාගත්තා. පරිත්‍යාග ගිණුම බැර කරලා පරිගණක ගිණුම හර කරලා අපි මේක රුපියල් ලක්ෂයක හිමිකමක් අපිට හම්බුනවා වගේ අපි ගිණුම්ගත කරා. මේ හිමිකමේ ආදායමක් අපි හඳුනා ගන්නවා රුපියල් 10000කට. එතකොට අපි ඒ රුපියල් 10000 මොකද්ද කරේ? අර පරිත්‍යාග ගිණුම හර කරලා ලාභ ගිණුම නැත්නම් ආදායම හා වියදම් ගිණුම බැර කරා. අපිට ඒතර තමයි රුපියල් 90000 ඉතුරු වෙනවනේ. අන්නේ 90000 අපි මූලිකත්ව ප්‍රකාශනයේ හිමිකමක් විදිහට අපි සමුච්චිත මුදල් ගිණුමට එන්නේ. සමුච්චිත මුදල් ගිණුමට අපිට බැර කරන්න පුළුවන්. අපේ සමුච්චිත මුදලට පරිගණක අර මුදල කියලා පරිත්‍යාග මුදල කියලා අපිට වෙනම හඳුනා ගන්න පුළුවන්. සමුච්චිත මුදලට අපේ පරිත්‍යාග මුදල ඒක ගම්යන් අරමුදල් අපි එකතු කරලා දක්වනවා. අපි ගණන් හදද්දී ඔයගොල්ලන්ට ඒක තවත් හොඳට පැහැදිලි කරලා තේරුම් ගන්න පුළුවන්. අපි සාමාන්‍ය දැන් අපිට ඇත්තටම ලාභ අරමුණු කරන නොගත් ව්‍යාපාර සංවිධාන වල අපි දීර්ඝ වශයෙන් කතා කරනවා පන්තියේදී. හැබැයි ඔයගොල්ලන්ට මේ මම මේ කෙටියෙන් පැහැදිලි කරපු එක හොඳටම ප්‍රමාණවත්. උසස් පෙළ ගිණුම් කරන්නට ලාභ අරමුණු කරන නොගත් ව්‍යාපාර සංවිධාන සම්බන්ධයෙන් ඉතිරි දැනගත යුතු වැදගත් මේ දැනගන්න මීට වඩා තව තියරියක් නැහැ. මේක තව පැහැදිලි කරන්න පුළුවන් අපිට. නමුත් මේක තමයි සරලව තියරි එකක් විදිහට අපිට ලාභ අරමුණු කරන ව්‍යාපාර සංවිධාන වල හඳුනා ගන්න පුළුවන්. අපි අවුරුද්දක් කියන්නේ අපි පුතේ පන්තියේ කරන්නේ 2000 දැන් අවුරුද්දකින් උසස් පෙළ සඳහා ගිණුම් කරන්නට ඒකක් ගන්න. එතකොට අවුරුද්දකින් උසස් පෙළ සඳහා ගිණුම් කරන්නට ඒකක් ගන්න නම් අපි දැනගන්න ඕන වැදගත්ම කරුණු ටික දැනගෙන අපි කරන්න ඕනේ ඒ අදාළ ටාගට් ප්‍රශ්න පත්‍ර සහ අපේ පන්තියේදී අපි ඔයගොල්ලෝ කතා කරන්නේ ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාගයේ ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දෙන එක තමයි අපි කරන්න ඕනේ. එතකොට අපි මේ අපේ වැඩ පිළිවෙල දන්නවා ඔයගොල්ලෝ කොහොමද කරන්නේ කියලා. අපි ඒ විදිහට අපි ඊළඟට කතා කරමු. දැන් මේ සම්බන්ධයෙන් කොහොමද අපි පාස් පේපර් ප්‍රශ්න වලට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් අපි කොහොමද ඒවට මුහුණ දෙන්නේ කියලා. අපි මුලින්ම කතා කරමු
2020 අවුරුද්දේ ලාබරුණුවර නගර ව්‍යාපාර සංවිධාන අපෙන් අහලා තියෙන ගාන. ඔයගොල්ලෝ දැන් 2020 පාස් පේපර් පොතේ 2020 ලාබරුණුවර නගර ව්‍යාපාර සංවිධාන 4 වෙනි ගාන. දෙක කොටසේ 4 වෙනි ගාන පෙරලාගෙන මාත් එක්කම හදාගෙන යන්න ගාන. ඔයගොල්ලෝ ගාව පාස් පේපර් 2020 නැත්නම් ඔයගොල්ලෝ පුළුවන් Google එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න 2020 accounting පාස් පේපර් කියලා ගිහුවම පස්සේ ඔයගොල්ලන්ට එතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් පාස් පේපර් එක. ඒක බලාගෙන අපිත් එක්ක මේ ගාන හදාගන්න. හරි. පහත තොරතුරු ක්‍රීඩා සමාජයක මුදල් පොත් වලින් උපුටා ගන්නා ලැබේ. සමුච්චිත අරමුදල. අර අපි කතා කරමු සමුච්චිත අරමුදල වෙන්න තියෙනවා. ඊට පස්සේ කියන යාවජීව සමාජික අරමුදල. යාවජීව සමාජිකයන්ටත් කොහොමද මේගොල්ලෝ අරමුදලක් පවත්වාගෙන යන්නේ. ක්‍රීඩා උපකරණ අරමුදල. එන්නේ ක්‍රීඩා උපකරණ අපිට හම්බෙන ක්‍රීඩා උපකරණ සඳහා පරිත්‍යාග වශයෙන් අපේ ක්‍රීඩා උපකරණ හම්බ වෙනවා කියලා දන්නවා. අන්න ඒගොල්ලෝ ක්‍රීඩා උපකරණ අරමුදල පවත්වාගෙන මේ විශේෂිත අමර කතා කරමු විශේෂිත මේ මොනවද පරිත්‍යාග නැහැ මේ අපි මේ අරමුදල් වල හඳුනගන්න. ක්‍රීඩා උපකරණ අරමුදල, මොඩලේ කියන අරමුදල අපිට හම්බෙච්ච අරමුදල් විදිහට අපි ඒක හිමිකම් විදිහට හඳුනගන්න. ඊට පස්සේ ඒක අපි ඒ වර්ෂයට අදාළව සමිතිය තීරණය කරන ලබන ප්‍රමාණයක් තමයි ආදායම් විදිහට හඳුනගන්නේ. ඒ අපි කීයද දන්නවා. අපිට දැන් ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. අපිට ඒක තොරතුරු දීලා තියෙනවා. අපි මුලින්ම අපේ මොනවද අහන්නේ කියලා. අපෙන් අහන ආදායම් ප්‍රකාශය. 2023 21 දින නවතම වගේ ආදායම් ප්‍රකාශය. අපි මුලින්ම හඳුන ගන්නවා ආදායම් ඊට හඳුන ගන්නවා වියදම්. ඊට පස්සේ අපි 2023 31 දිනට හිමිකම්. හිමිකම් කියලා කියන්නේ අරමුදල් වල අර සමුච්චිත අරමුදල. සමුච්චිත අරමුදලයි මේකට හම්බෙච්ච මේ ඔය එක කියන අරමුදල් වල එකතු යාවජීව සමාජික අරමුදල, ක්‍රීඩා උපකරණ වල, ගොඩනැගිලි අරමුදල, සමුච්චිත අරමුදල ඔය ඔක්කොම එකතු තමයි අපි මේ හිමිකම් කියලා හඳුනගන්නේ. එහෙනම් අපි හිමිකම් දැනගන්න පුළුවන්. මේක හිමිකම් මුලින්ම අපි දානවා මොකද්ද? සමුච්චිත අරමුදල. සමුච්චිත අරමුදල අපිට හඳුනා ගන්න පුළුවන් 2019 3 2019 3යි 21 නැත්නම් මේ ආරම්භ වෙනවා කියන්නේ ආරම්භක දිනට දෙනවා ඊට පස්සේ ආරම්භක දිනට දෙන සමුච්චිත අරමුදල කියන්නේ ලක්ෂ 3ක් නේ. සමුච්චිත අරමුදල ආරම්භක දිනට දෙනවා ලක්ෂ 3ක්. අපි මේක දහස් වලින් හඳුනගන්න. දහස් වලින් හඳුනගන්න. අනික දැන් දහස් වලින්. කියාද මොකද දහස් වලින් හඳුනගන්න. ඊට පස්සේ අපිට මේක අවසාන විශේෂය ගන්න නම් මේ 3.31 දිනට ශේෂ අපිට හොයන්න එක අපිට දීලා නැහැ නේ. 2020යි අවුරුද්දකට 3.31 නේ. 3.31 ශේෂය අපිට දැන් දීලා නැහැ නේ. අපි විශේෂය යොමු කරන්නේ.
සමුච්චිතර බුද්ධ අවසාන ශේෂණ අපි ගොඩ ගන්නවා සම්පූර්ණ කරන්නේ. එහෙනම් මේක එන්නේ මේකට එකතු වෙනවානේ අතිරික්තයක් තියෙනවා නම් අතිරික්තයක් තියෙනවා එකතු වෙනවා ඌනදාගයක් තියෙනවා අඩු වෙනවා. මේක අතිරික්තයක් තියෙන එකතු වෙනවා ඌනදාගයක් තියෙන අඩු වුණාට පස්සේ අපිට අවසාන ශේෂණ ගන්න ඕනේ. දැන් මෙතන මේ අපි මේ හදනානේ මේ ආදායම් ප්‍රකාශය. මෙතන අපිට අවසානයේ වෙන්නේ අතිරික්තයක් හෝ ඌනදාගයක් නේ. අන්න මේ අතිරික්තය ඌනදාගය තමයි අපි මෙතනට එකතු කරන අතිරික්තයක් આવුත් එකතු කරනවා ඌනදාගයක් නම් ගන්න කරාට පස්සේ අපිට සමුච්චිතර උදේ අවසාන ශේෂය අපිට ගණනය කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි මොකද දාගත්තා? මේ මේකට දැන් අපිට අපතෙන් ගන්න හිමිකාමනේ. හිමිකාම නම් අපි මේකට තාම එකතු කරන්න ඕනේ. මොනවද? යාව ජීව සමාජික අරමුදල තියෙනවා. අරමුදල ටික එකතු කරන්නේ. යාව ජීව සමාජික අරමුදල. ඊට පස්සේ ක්‍රීඩා උපකරණ අරමුදල. ක්‍රීඩා උපකරණ අරමුදල. ඊට පස්සේ ගොඩනැගිලි අරමුදල. අන්න මේ ටික එකතු කරාට පස්සේ අපිට මා වර්ෂයේ අවසාන දිනට මුළු නිකම් හරිද? පරිම ලේසියෙන් ලාභ අරමුණු කරන ඔබත් ව්‍යාපාර සංග්‍රහය. අපි දැන් ඔබට අවශ්‍ය දැන් තොරතුරු දාගෙන යන්න. සමාජිකයෙකු සඳහා වාර්ෂික සමාජික මුදල රුපියල් 6000ක් වේ. ආමේ එක් සමාජිකයෙකුගේ වාර්ෂික සමාජික මුදල රුපියල් 6000යි. හරිද? මේ වාර්ෂික අවුරුද්දෙන් අවුරුද්දට මේකට රුපියල් 6000 බැගින් සමාජික මුදල ගෙවාගෙන යනවා. 2019 3.31 දිනට ක්‍රීඩා සමාජයේ සමාජිකයන් 60ක් සිටියා. 60ක් ඉඳලා තියෙනවා 2019 3.31 වර්ෂයේ ආරම්භ වෙන දිනට. 60ක් සිටිය අතර ඔවුන්ගෙන් 10 යාව ජීව සමාජිකයන් නෙවෙයි. මේ ක්‍රීඩා සමාජයේ ඔක්කොම සමාජිකයන් ඉඳලා තියෙනවා කියන්නේ 60ක් ඉඳලා තියෙනවා. මේ 60න් 10ක් යාව ජීව සමාජිකයෝ. එහෙනම් 50 තමයි සාමාන්‍ය සමාජිකත්වය අරන් තියෙන්නේ. හරිද? යාව ජීව සමාජිකත්වයේ ක්‍රීඩා සමාජයේ ප්‍රවර්ධකයන්ට පමණක් සීමාවයි. ඒ කියන්නේ ක්‍රීඩා සමාජයේ කටයුතු සිදු කරන් යන කට්ටිය. ඒගොල්ලෝ යාව ජීව සමාජය කියන්නේ ඒගොල්ලෝ තමයි මේ ප්‍රවර්ධන කටයුතු සිදු කරන්නේ. අන්න ඒගොල්ලන්ට පමණක් සීමා වෙන්නේ මේ යාව ජීව සමාජිකත්වය. අපිට ඒක වැඩක් නෑ. අපි ඊළඟට යන්නකෝ. වාර්ෂික සමාජික මුදල වර්ෂයේ මුලදී සම්පූර්ණයෙන්ම හෝ මාසිකව සමාන වාරිකමකින් ගෙවිය හැකියි. වාර්ෂික සමාජික මුදල මේගොල්ලන්ට වර්ෂයේ මුලදී සම්පූර්ණයෙන්ම ගෙවන්නත් පුළුවන්. නැත්නම් මාසිකව සමාන වාරිකමකින් ගෙවන්නත් පුළුවන්. මාසිකව ගෙවන්නත් පුළුවන්. වාර්ෂික සමාජික මුදල සම්පූර්ණයෙන් එකවර ගෙවන්නේ නම් සමාජිකයට 10%ක වර්තමාන දෙන ලැබේ. ඒ කියන්නේ පුතේ මේ දැන් මේගොල්ලෝ කියනවානේ මේගොල්ලෝ ව්‍යාපාරේ සමාජික මුදල් එකවර ගෙවන්නත් පුළුවන්ලු මාසිකව ගෙවන්නත් පුළුවන්ලුනේ. සාමාන්‍ය සමාජික මුදල් මේගොල්ලෝ එකවර ගෙවනවා නම් මේගොල්ලෝ කියන 10%ක වට්ටමක් දෙනවලු. එකවර ගෙවනවා. බලමු දැන් මේගොල්ලෝ එකවර කී දෙනෙක් ගෙවලාද කොහොමද ගෙවලාද? අපි දැන් ඔය ටික නම් ඔලින් නම් තියාගෙන යන්න ලාවට හරි ඒක. එන්න අට්ටම ක්‍රීඩා සමාජයේ වියදමක් ලෙස සැලකනු ලැබේ. මෙතන වියදමක් විදිහට අපිට හඳුනා ගන්නට සමාජික මුදල් වට්ටම. මේ සමාජික සඳහා ලබා දෙන්නේ කියන්නේ අරමුදල් වට්ටම අපිට හඳුනා ගන්න වේදනාව වෙනවා. 2019 4.1 දින ක්‍රීඩා සමාජයට අලුතින් බැඳුණු සමාජිකයන් 5 දෙනෙකුද ඇතුළු වුණා. සමාජිකයන් 40 දෙනෙකු විසින් 2023 3.31 දින අවසන් වර්ෂය සඳහා සමාජික මුදල් එකවර වර්ෂයේ මුලදී ගෙවනු ලැබේ. අනිකුත් අය මාසික පදනම යටතේ සමාජික මුදල් ගෙවනු ලැබේ. මේ ක්‍රීඩා සමාජයෙන් තව මේ 5 දෙනෙක් එකතු වෙලා. සාමාන්‍ය සමාජිකයෝ 5 දෙනෙක් එකතු වෙලා තියෙනවලු. 2014 දින ක්‍රීඩා සමාජයේ අලුතින් බැඳුණු සමාජිකයන් 5 දෙනෙකුද ඇතුළුව සමාජිකයන් 40 දෙනෙකු
20. මේ විතර මේ 55ක් කියනවනේ ඔක්කොම. මේ 55න් 40 දෙනෙක්. 40 දෙනෙක් මොකද කියන්නේ? 40 දෙනෙක් විසින් 2023 31 දින අවසන් වර්ෂය සඳහා සාමාජික මුදල් එකවර වර්ෂයේ මුලදී ගෙවන ලදී. අනෙකුත් අය මාසික පදනම යටතේ සාමාජික මුදල් ගෙවන ලදී කියලා කියනවා. හරිද? එහෙනම් දැන් එතකොට දැන් එක් අයගේ සමාජික මුදල් ගාස්තුව අපි උදේ දැක්ක එක්කෙනෙක්ගේ 6000යි පළවෙනි අතිරේක තොරතුරේ තියෙන එක් අයගේ සමාජික මුදල් ගාස්තුව 6000යි. එතන සාමාන්‍යයෙන් 15 දෙනෙක්. මේගොල්ලෝ ගෙවලා තියෙන එකවර නෙමෙයි. මේගොල්ලෝ මාසික වශයෙන් තමයි ගෙවාගෙන යන්නේ. හරිද? අපි දැන් බලමු මේ 40 දෙනාට වට්ටම හම්බෙලා තියෙන්නේ. මේ අපි හම්බෙච්ච වට්ටම හොයාගන්න නම් මේ 40 දෙනා වැඩි කරනවා 6000. උදේ හම්බ වෙනවා අපිට සාමාන්‍යයෙන් මෙයාගොල්ලෝ අපිට කියන සමාජික මුදල් ආදායම විදිහට අපි හඳුන ගන්නවා කියලා බලමු. කොහොමද කැල්කියුලේට් කරන්නේ? 40 වැඩි කරනවා 6000. උදේ අපිට එනවනේ 240000ක් නේ. මේ 240000ක් එනවනේ. 240 අයියා ලියාගත්ත. 240ක් එනවනේ. මේ 240ට අපි 10%ක වට්ටමක් දෙනවා නේද? එහෙනම් 24කට වට්ටමක් දෙනවා. එතකොට අපිට කීයක් අපිට සමාජයෙන් මුදලින් හම්බ වෙනවද? 216 නේ. 216 අපිට මුදලින් හම්බ වෙනවා. 24කට වට්ටමක් අපි දීලා තියෙනවා. හරිද? අපි දැන් 24 අපිට වියදමක් විදිහට හඳුනගන්න කියලා කියනවා. එහෙනම් මුළු සමාජික මුදල් අපි මුලින්ම බලමුකෝ. මේ අවුරුද්දට දාලා අපිට ලැබිය යුතු අපි දැන් මෙතන අපිට මෙහෙරකින් වට කරොත් එහෙම මේ 216 අපි මේ හඳුනගත්තොත් එහෙම සමාජික මුදල් විදිහට ආදායම විදිහට අපිට 24 දාන්න බැහැ වෙනවා. හරිද? දැන් අපි එතකොට මේ සමාජිකයන් 60 දෙනෙක් හිටියලු. දැන් 60 දෙනාගෙන් 10 දෙනෙක් ජාවජීව සමාජිකයන් ඉන්නවා. තව 50 දෙනෙක් හිටියා ජාවජීව සමාජිකයන් නොවන. මේ අවුරුද්දේ තව 5 දෙනෙක් සම්බන්ධ වුණා. දැන් ඔක්කොම සමාජික 55 දෙනෙක් හිටියා. මේ 55 දෙනාගෙන් 40 දෙනෙක් මේ අවුරුද්දේ එකවර සමාජික මුදල් ගෙවලා තියෙනවා. අනිත් 15 දෙනා මාසිකව තමයි සමාජික මුදල් මාසිකව තමයි සමාජික මුදල් ගෙවලා තියෙන්නේ. මේ එකවර සමාජික මුදල් ගෙවපු කට්ටියට 10%ක වට්ටමක් දෙනවා. හරිද? ඒක 10%ක වට්ටමක් දෙනවා. මේ එතකොට 40000 40ට 6000ක 6000 බැගින් සමාජික මුදල් එක්කෙනෙක්ගේ සමාජික මුදල් ගන්න. එතකොට 40 6000 ඉඳලා තමයි 240000ක් එනවා. අපි දහස් වලින් දාලා තියෙන්නේ 240000ට 10%ක වට්ටමක් දුන්නාම 24 ගන්නයි. 24 එක මම දාලා තියෙනවා. එහෙනම් අපිට මේ වට්ටම හඳුනගන්න පුළුවන් මොකද්ද? වියදමක් විදියට නේද? කීයක්ද? මේ සමාජික මුදල් කියන්නේ මේ සඳහන් ලබා දුන් වට්ටම. අපි දුන් වට්ටම් කියලා දාමු. 24යි කියලා. දැනට කොහොම අපි දාගමු. හරිද? ඊට පස්සේ අපිට 216ක් අපිට මුදලින් හම්බෙලා තියෙනවා. හරිද? අපිට 216ක් සමාජික මුදලින් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපිට හම්බෙලා 15 දෙනෙක් ඉන්නවා. මේ 15 දෙනා 6000 ගානේ තමයි අපිට සමාජික මුදල් ගෙවන්නේ. එතකොට මේ 15 දෙනාගෙන් අපිට සමාජික මුදල් ආදායම කීයක් හම්බ වෙනවද? 90000ක් හම්බ වෙනවා. මෙතනින් අපිට 90000ක් හම්බ වෙනවා. හරිද? අපි එතකොට මෙතන මුළු සමාජික මුදල් ආදායම විතරක් හඳුනගන්නේ කියලා. අපි මුළු සමාජික මුදල් ආදායම විතර හඳුනගන්නේ මේ 240 මේ 90. ඒ කියන්නේ ඇත්තටම සමාජික 55ක් හිටියනේ. මේ 55 දෙනාට 6000 ගන්න අපිට සමාජික මුදල් ආදායම වර්ෂය තුල ලැබුණත් නැතත් අපි මේ සමාජික මුදල් ආදායම විතර හඳුනගන්නේ 55 වරක් 6000. නේද? 320000.
3,30,000ක් අපිට මේ ආකාරයට සමාජික මුදල් ආදායම හම්බෙන්න තියෙනවා. හැබැයි අපිට වර්තමාන දේක නිසා 10%ක අපිට රුපියල් 24,000ක් අහිමි වුණා. අපි ඒ වර්තම දුන්නට අපි 24,000 විතර හඳුනාගත්ත එකක් තිබෙනවා. අපිට මේ අවුරුද්දේ ආදායම තියෙනවා. සමාජික මුදල් ආදායම. කියන්නද? 3,30,000. අපි 330ක් කියලා අපි ඒක දාන්න. ඊට පස්සේ දැන් ඔය සාමාන්‍ය සමාජිකයන් ඊට තමයි යාවජීව සමාජිකයන් 10 දිනක් වෙන්නේ. අපි ඒකෙන් අපිට තාම සම්පූර්ණ නිශ්චය බලමු අපි තාම කරලා අපිට මගේ අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. අපි දැනට ඕන සාමාන්‍ය සමාජිකයන් හම්බෙච්ච සමාජික මුදල් ආදායම හඳුනාගත්ත එක. හම්බෙච්ච මුදලින් හම්බෙච්ච මේ මුදලින් හම්බෙච්ච ගානේ අපිට 216යිනේ. වෙන මේක තමයි අපි ලැබීමා ගෙවින් කිව්වට යනවා. ලැබීමා ගෙවින් කියන අපිට අත්තර 216යිනේ. මේ කට්ටියගේ මුදලින් හම්බෙලා තියෙන්නේ. මේ 216යි මෙතන 90යි මේ දෙක එකතු වෙනවා. කීයද? 216 ධන 90. 300යි. අන්න මේ 300යි තමයි. අපි ලැබීමා ගෙවින් කියන ගාවුවද? ලැබීම හා දෙවි මුදල් කියනවා. නැත්නම් අපි මේක කියමු මුදල් කියනවා. මේක අපි සමාජික මුදල් කියලා අපි හරගත්තේ අඳුරගන්නේ. කීයද? 300යි. හරි අපි මේක අහලා නැහැ. අපි මෙතන මුදල් විදිහට අපි මුදලින් හම්බෙච්ච ගාන තමයි අපි සමාජික මුදල් අඳුරගන්නේ. ඊළඟට අපි යමු මොකද කියන්නේ කියලා බලමු. ඊට පස්සේ පරිත්‍යාග ගැන කියනවා. පරිත්‍යාග ලැබීම ආදායම් තුල හඳුනා ගන්න ලබන්නේ ඒ භාවිතා කළ ප්‍රමාණය පදනම් වේ. ආර මං කිව්වේ පරිත්‍යාග අපි මේ විශේෂිත පරිත්‍යාග තමයි මේගොල්ලෝ කියන්නේ. විශේෂිත පරිත්‍යාග තමයි විශේෂ පරිත්‍යාග කියන තමයි මේගොල්ලෝ කියන්නේ. භාවිතා කරන ආකාරය අනුව තමයි ඒගොල්ලෝ පරිත්‍යාග හඳුනා ගන්නවා කියලා කියන්නේ. 2023 දී ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සඳහා ක්‍රීඩා සමාජය විසින් රුපියල් ලක්ෂ 2ක මුදලක් වියදම් කළ අතර එයින් රුපියල් 15,000 ක්‍රීඩා උපකරණ අරමුදලින් ලබා ගන්නා ලදී. ක්‍රීඩා උපකරණ අරමුදලින් අරන්ද 1,50,000ක් මේ ක්‍රීඩා උපකරණ මිලදී ගන්න. ඔය උඩ තියෙන ක්‍රීඩා උපකරණ අරමුදල. දැන් අපි මේක යන මතක ගන්න. අපි හිතමු මේක පැහැදිලි කියලා ඔක්කොම තමයි. අපි මේ 10 දිනාගේ තාම යාවජීව සමාජ මුදල් හඳුනාගත්තේ නැහැ ආදායම. අපිට යාවජීව සමාජීව 10 දිනාගේ අර දැන් දීලා නැහැ නේ අපිට තොරතුරු. අපි ඒක ඊළඟට බලමු. අපි දැන් මුලින් බලමු මේ අපිට ඊට පස්සේ කියලා අපි කියවෙන්නේ ඊට පස්සේ යමු ඒක කියන්නේ. 2023 දින ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සඳහා ක්‍රීඩා සමාජය විසින් ලක්ෂ 2ක මුදලක් වියදම් කළා. නේ? මේක ලක්ෂ 2ක් වියදම් කළා. ක්‍රීඩා උපකරණ කරනවා. මම ක්‍රීඩා උපකරණ වල මුදල ගන්න. ක්‍රීඩා උපකරණ. ක්‍රීඩා උපකරණ අර මුදලේ ආරම්භ විශේෂ අපිට ඔය දීලා තියෙන 2000 උඩින්ම දීලා තියෙන්නේ. 2019 331 දිනට ලක්ෂ 4යි කියලා 2019 331ට ක්‍රීඩා උපකරණ අරමුදල් ලක්ෂ 4යි. නේ? ශේෂය දාගත්තා ලක්ෂ 4යි. හරිද? ඉතින් අවසානයේ ශේෂය අපි දන්නේ නැහැ. හරිද? මේකෙන් 2019 4යි එක දින නෑ. වර්ෂයේ පරිත්‍යාග ලැබීම 2023 31 දින ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සඳහා ක්‍රීඩා සමාජය විසින් ලක්ෂ 2ක මුදලක් වියදම් කර ඇත. ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සඳහා ලක්ෂ 2ක් මුදලක් වියදම් කර අතර එයින් 1,50,000 ක්‍රීඩා උපකරණ අනුමೋದයෙන් ලබා ගන්න ලද. මේ ක්‍රීඩා උපකරණ අනුමೋದයෙන් අරන් තියෙනවා මුදල් 1,50,000. මොකටද මේ? ක්‍රීඩා උපකරණ මිලදී ගන්න. ඊට පස්සේ අපි මොකද උතුරු ටික දාගෙන යනකොට ගෘහස්ත ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා රුපියල් 86,000ක් වියදම් දරමින් 2019 12යි 1 දින ව්‍යාපෘති වාර්තාවක් සමස් කර ගන්න ලැබුණා. මේ ව්‍යාපෘති වාර්තාවක් අරගෙන තියෙනවා මේ ක්‍රීඩා කියන්නේ ක්‍රීඩාංගණය ඉදිකිරීම හොඳයිද නරකයිද කියලා තීරණය කරන්න.
86,000ක් වියදම් කරනවා. ඒ ව්‍යාපෘති වාර්තාව සඳහා වියදම් කරලා තියෙනවා. ව්‍යාපෘති වාර්තාව 86,000ක් නේ. 86,000ක් වියදම් කරලා තියෙනවා. ව්‍යාපෘති වාර්තාවට 86,000ක් වියදම් කරලා තියෙනවා. ඊට පස්සේ 2012 එක දින ව්‍යාපෘති වාර්තාවක් සවස් කර ගන්නා ලදී. මේ සඳහා රුපියල් ලක්ෂයක පරිත්‍යාග 2021 දින ලද අතර තමයි ව්‍යාපෘති විශේෂිත පරිත්‍යාග මේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ව්‍යවස්ථ ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා අර මං කියුවනේ විශේෂිත පරිත්‍යාග කියන්නේ නිශ්චිත අරමුණක් සඳහා හෝ නිශ්චිත කටයුත්තක් සඳහා හම්බෙන පරිත්‍යාග අපි කියන විශේෂිත පරිත්‍යාග. ඒ පරිත්‍යාග හම්බෙලා තියෙන ලක්ෂ 10ක පරිත්‍යාග 2021 එක දින ලද අතර ඒ ගොඩනැගිලි අරමුදල තුළ සටහන් කර ඇත. ගොඩනැගිලි අරමුදල මේ ගොඩනැගිලි අරමුදල තුළ ගොඩනැගිලි අරමුදලේ ආරම්භ විශේෂයක් තියෙනවාද? ආරම්භ විශේෂයක් අපි දන්නේ අවසාන විශේෂයක් අපිට දීලා නැහැ. අවසාන විශේෂයේ පහළට ගෙනාවා 1000. විශේෂයේ ඉදිරියට ගෙනාවා 1000. මේ ඕක ඇතුලේ තියෙනවලු ඒ කියන්නේ මේ ගොඩනැගිලි අරමුදල හදලා තියෙන මේ 1000 කියන්නේ මේ අර ක්‍රීඩාංගණයේ ඉදිකිරීම සඳහා අපිට හම්බෙච්ච පරිත්‍යාගනේ. අපි ඒකේ හඳුනගෙන තියෙන පරිත්‍යාග කියලා එක හඳුනගෙන තියෙන අපිට ගොඩනැගිලි කියලා. අපිට මේක හඳුනගන්න ඉතින් මම කිව්වනේ අපි මේක හඳුනගන්නේ මුලින්ම කොහොමද? විශේෂිත පරිත්‍යාග. ගොඩනැගිලි. ගොඩනැගිලි ගිණුම හර පරිත්‍යාග ගිණුම බැල. නේද? අපිට මේ විදිහට හඳුනගන්න පුළුවන්. එසේ වුවද රට තුළ ඇති වූ කොවිඩ්-19 වසංගතය නිසා මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම අපේක්ෂිත පරිදි ආරම්භ කිරීමට ක්‍රීඩා සමාජය අපොසත් වී. මේක හදලා නැහැ. අපිට එහෙනම් මේක ආදායමක් විදිහට හඳුනගන්න දෙයක් නැහැ. හරිද? ක්‍රීඩා සමාජය 2023-31 දින අවසන් වර්ෂය සඳහා වෙනත් මෙහෙයුම් වේදන් 250ක් වේ. මෙහෙයුම් වියදම් 250යි. ඒක වියදමක් විදිහට හඳුනගන්න. අපි ඊට පස්සේ බලමු මේකේ උඩම තියෙන යාවජීව සමාජික මුදල් අරන් ගන්නවා කියන්නේ. යාවජීව සමාජික අරන් මුදල්. ඉතියොත් මේ යාවජීව සමාජික අරන් මුදල්. යාවජීව සමාජික අරන් මුදල්. යාවජීව සමාජික අරන් මුදලේ ආරම්භ විශේෂිකයක් තියෙනවද? ලක්ෂ දෙකක් තියෙනවානේ. 2019 331 දිනට යාවජීව සමාජික අරන් මුදලේ ආරම්භ විශේෂ තියෙනවා ලක්ෂ දෙකක්. මේක අරමුදලක් නේ මේක හිමිකමක් කියන්නේ. හොඳ. හිමිකමකට ආරම්භ විශේෂය අපිට එන්නේ බැර පැත්තට. ශේෂය දානවා කීයද? ලක්ෂ දෙකක් නේ. අපි ලක්ෂ දෙකම දානවා. අවසාන ශේෂය තියෙනවා ලක්ෂ 60 දානවා. දැන් අපි දන්නේ නැහැ මේ 10 දෙනාගෙන් අපිට කීයක් හම්බුණාද කියලා අපිට දීලා තියෙන දොරටුව වලින් අපි හොයාගන්න ඕනේ. අවසාන ශේෂය 160යි. ශේෂය දිවියට එනවා. 160. හරිද? ඊට පස්සේ කියනවා එහෙනම් අපිට ඔච්චරෙන් දීලා තියෙන්නේ නේද? මෙතනින් 200 දානවා. මෙතනින් 200 දානවා. අපිට එහෙනම් මෙතන මේ කීයක් හම්බෙලා තියෙන සමාජීය අරමුද? 40ක් හම්බෙලා තියෙනවානේ. අපි මෙන්න මේ 40 තමයි පුතේ ආදායම් කියලා විදිහට මේ අවුරුද්දේ
ජාතික සමාජීය මුදල් කියලා හඳුනගන්න. අන්න ඒක අපි දානවා. මෙතන ජාතික සමාජික මුදල් ආදාය. ජාතික සමාජික මුදල් ආදායම අපිට මුද 7 දෙනාගෙන් අපි හඳුනගන්නවා 40ක්. මේ අවුරුද්දේ. අපේ ජීවිත තොරතුරු වලින් තමයි අපි හඳුනගන්නේ. ක්‍රීඩා උපකරණ අරමුදල ලක්ෂ 4යි. 150ක් මුදලින් ගෙවලා තියෙන ක්‍රීඩා උපකරණ මේ මිලදී ගන්න නේද? එහෙනම් අපිට ක්‍රීඩා උපකරණ අරමුදලේ නම් අවසාන ශේෂිකයක් වෙනවද? මේ 400 දෙන්න දානවා. එන්න 400 දානවා. එන්න 150නේ. 150ට ගෙනනවා නේද? 250නේ. දෙක ඉදිරියට ගෙනවා 250. මේ ක්‍රීඩා උපකරණ කිව්වනේ අර මුදලේ අවසාන ශේෂය අපිට වෙන්න තියෙන්නේ 250. හරිද? අපි යන්නේ ක්‍රීඩා උපකරණ අර මුදල මෙතන මෙතනින් දාන 250 දෙන්නේ. අවසාන ශේෂය. ඊට පස්සේ ගොඩනැගිලි වල අර මුදලේ අවසාන ශේෂය අපි දාමු 1000යි නේද? 1000යි. ජාතික සමාජික අර මුදලේ අවසාන ශේෂය 160යි නේ. ඒක හරි. ඊට පස්සේ තමයි මොනවද? මේ මෙතන මේ මොකද්ද අපි මෙතන මේ ක්‍රීඩා උපකරණ අර මුදලෙන් අපි 150ක් මේ අවුරුද්දේ ආදායමක් විදිහට හඳුනගන්නවානේ. ඇයි? අපි ඒ කියන්නේ දැන් මේ ක්‍රීඩා උපකරණ මේ 400ක් උපකරණ අර මුදලෙන් ක්‍රීඩා උපකරණ 400ක් තියුණා. මේ 400න් අපි මේකෙන් කියනනේ මේ 2023 31 දිනට ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සඳහා ක්‍රීඩා සමාජය විසින් ලක්ෂ 2ක මුදලක් වියදම් කර අතර එයින් 1,50,000 ක්‍රීඩා උපකරණ අර මුදලින් ලබා ගන්න ආරම්භ කියලා. මතකද මම කිව්වා මේ ලක්ෂ 4න් දැන් කියන්නේ මේක ක්‍රීඩා උපකරණ අර මුදලේ අපි දාලා තියෙන එක විශේෂිත අර මුදලක් නිසා ඒක විශේෂිත මේ හිමිකමක් විදිහට අපි හඳුනගෙන තියෙන්නේ. මේ ලක්ෂ 4 මේ අර මුදලෙන් 1,50,000ක් මේ අවුරුද්දේ ආදායමක් විදිහට අපි හඳුනගන්නේ. ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සඳහා. මේ ආදායම විදිහට. මේ මුදල් කියලා දැම්මම තවලක් නෑ. මේ අපි 1,50,000 අපි හඳුනගන්න ඕන ආදායම ක්‍රීඩා උපකරණ. ඔච්චර තමයි. ඔච්චරයි ගන්න තියෙන්නේ. මේ එකතු කරනවා කියලා 100 ගන්න අපිට ගන්න 150 520 किसी हट का आपने अतिरिक्त एक्ट है हमने अतिरिक्त मतलब पे किसी हट के लिए मैं तुमसे हारसी हट का अतिरिक्त एक्ट है आपके लिए ये हारसी हट तो तुम लोग ना किसी हट गाना दिसले गाना है 10 संख्या है अभी तो ये विद्या हम तक करने पूरा මේ අවුරුද්දේ හිමිකම් තියෙනවා නේ 1970 කියලා අපිට හඳුනගන්න පුළුවන්. හරි. දැන් මම මේ ගාන එහෙම පොඩ්ඩක් පැහැදිලි කරන්න. මුලින්ම මෙන්න මෙහෙමනේ කිව්වේ. දැන් ඔයගොල්ලන්ට සමහර විට දැන් මම මේ ගාන අර මම මේ පළවෙනි පාට හදපු නිසා මමත් දැන් අර කියන්නේ ගාන ඔයගොල්ලොත් එක්කනේ හැදුවේ. එතකොට ඔයගොල්ලන්ට සමහර දේ මම කිව්ව විදිහට තේරෙන්නේ නැතුව ඇති. මම දැන් ඔයගොල්ලන්ට තේරෙන විදිහට ලස්සනට ගාන පැහැදිලි කරලා දෙන්න. හරිද? ඔන්න පහත තොරතුරු ක්‍රීඩා සමාජයේ ගිණුම් පොත් වලින් උපුටා ගන්නා ලදී. මේක සමුච්චිත අරමුදල තියෙනවා.
ජාවජීව සමාජික අරමුදල තියෙනවා. ක්‍රීඩා උපකරණ අරමුදල තියෙනවා. ගොඩනැගිලි අරමුදල තියෙනවා. ඒ කියන්නේ මේ අරමුදල් කියලා කියන්නේ මේ හිමිකම්. මේ අරමුදල් වල එකතුවෙන් තමයි හිමිකම හැදෙන්නේ. හරිද? අපිට මේකේ සමුච්චිත අරමුදල නම් ආරම්භක ශේෂය දීලා තියෙනවා. අවසාන ශේෂය දීලා නැහැ. ජාවජීව සමාජික අරමුදලේ ආරම්භක ශේෂය අවසාන ශේෂය දීලා තියෙනවා. ක්‍රීඩා උපකරණ අරමුදලේ ආරම්භක ශේෂය දීලා තියෙනවා. අවසාන ශේෂය දීලා නැහැ. ගොඩනැගිලි අරමුදලේ අවසාන ශේෂය දීලා තියෙනවා. ආරම්භක ශේෂයක් දීලා නැහැ. අතිරේක තොරතුරු. සමාජිකයෙකු සඳහා වාර්ෂික සමාජික මුදල රුපියල් 6000ක් වේ. 2019 3.31 දිනට ක්‍රීඩා සමාජයේ සමාජිකයන් 60ක් සිටි අතර ඔවුන්ගෙන් 10ක් යාවජීව සමාජිකයන් වේ. මේ අවසාන දිනට 2019 3.31 කියන්නේ වර්ෂයේ මුලට. වර්ෂයේ මුල සමාජිකයෝ 60 දෙනෙක් ඉඳලා තියෙනවා. එයින් 10 දෙනෙක් යාවජීව සමාජිකයෝ. කියන්නේ මේ යාවජීව සමාජිකයෝ එකවරයි කියන්නේ මුළු ජීවිත කාලෙම එකවරයි සමාජික මුදල ගෙවන්නේ. හරිද? මේ 50 දෙනෙක් සාමාන්‍ය සමාජිකත්වයක් ගත්ත කට්ටිය තමයි ඉන්නේ. හරිද? යාවජීව සමාජයෙන් ක්‍රීඩා සමාජයේ ප්‍රවර්ධනයට පමණක් සීමා වෙනවා. දැන් ප්‍රවර්ධකයන්ට පමණයි මේ යාවජීව සමාජිකත්වය ලබා දෙන්නේ. වාර්ෂික යන්නේ වර්ෂයේ මුල. හරිද? වර්ෂයේ මුල. يعني මේ අවුරුද්දේ යාවජීව සමාජිකයෝ අපිත් එක්ක සම්බන්ධ වෙලා නැහැ. මේ කලින් අවුරුද්දවල හිටිය යාවජීව සමාජිකයෝන් තමයි මේ 10 දෙනා. මේ 10 දෙනාගෙන් අපි මේ අවුරුද්දට ආදායමක් හඳුනගන්න ඇති. අපි හඳුනගත්තේ මේ 40යි කියලා. අපි හඳුනගත්තේ යාවජීව සමාජික මුදල් කියන්නේ ආරම්භක ශේෂය කියන 200ක් අවසාන ශේෂය කියන 160යි. එහෙනම් මේ 200 160 වෙලා තියෙන්නේ 40ක් මේ අවුරුද්දේ යාවජීව සමාජිකයන්ගෙන් ආදායමක් විදිහට අපි 40000ක් හඳුනගත්තා නිසා. අපි යන්නේ හඳුනගන්න 40000 අපි දැම්මා ආදායම් ගිරුම. ඊට පස්සේ ඉතුරු 50000ට තව 5 දෙනෙක් එකතු වුණා කියලා කිව්වනේ. එහෙනම් ඔක්කොම 55ක් වුණා. ඒ 55 දෙනාගෙන් 40 දෙනෙක් නේ. මේ 50 විතර 50 දෙනෙක් හිටියා. මේ 50 දෙනාට තව 5 දෙනෙක් එකතු වුණාට ඒතකොට 55 දෙනෙක් වුණා. මේ 55 දෙනාගෙන් මේකට තව 5ක් එකතු වුණානේ. ඒතකොට 55ක් වුණා. මේ 55 දෙනාගෙන් 40 දෙනෙක් මේ එකවර තමයි සමාජික මුදල් ගෙවන්නේ. එකවර සමාජික මුදල් ගෙවුවොත් එහෙනම් ඒගොල්ලෝ 10ක වට්ටමක් දෙන්නේ. කෙනෙක් කියන්නේ 6000ක් ගෙවුවොත් එහෙනම් යාට රුපියල් 600ක අපිට වට්ටමක් දෙන්න වෙනවා. ඒතකොට එයා ඇත්තටම අපිට මුදලින් ගෙවන්නේ 5400යි. හරිද? මේ 40 දෙනාට. අනිත් 15 දෙනාට ගෙවන්නේ මාසිකව. එතකොට ඒගොල්ලන්ගෙන් අපිට 6000ම හම්බ වෙන වර්ෂයේ අවසානයේ. හරිද? එතකොට මේ 55 දෙනාම අපිට 6000 ගානේ ගෙවද්දි දැන් අපි ආදායම හඳුනගන්නේ උපචිත වදනකටනේ. ඒතර අපිට ඒක මුදලින් ලැබුණත් එකයි නැතත් එකයි. අපි ඒක ආදායමක් විදිහට හඳුනගන්නේ. එහෙනම් මේ 55 දෙනාටම අපිට ලැබිය යුතු සමාජික මුදල් ආදායම කීයද? 55 වැඩි කරනවා 6000ෙන් අපිට එනවා ලැබිය යුතු සමාජික මුදල් ආදායම 330000. අපි ඒක 330000 අපි සමාජික මුදල් ආදායම විදිහට හඳුනගත්තා. ඊට පස්සේ මේ 40 දෙනෙක්ට අපි දෙනවනේ වට්ටම. එහෙනම් මේ 40 දෙනාගෙන් අපිට ලැබිය යුතු සමාජික මුදල් ආදායම අපි හඳුනගත්තා. කීයද? 40 දෙනාට වැඩි කරන්න ඕන 6000ෙන්. එතකොට අපිට 240000ක සමාජික මුදල් ආදායමක් හම්බෙන්න තිබ්බා. හැබැයි ඒගොල්ලන්ට අපි වට්ටමක් ලබා දෙන්න නිසා අපිට අත්තරම 240000ක් හම්බුනේ නැහැ. අපි ඒකට ඒගොල්ලන්ට ලබා දීපු වට්ටම තමයි 24000. 240000ට ටික 10ක වට්ටම බෙලුවොත් 24000ක වට්ටම දෙන්න නිසා අපි මේ දුන්න වට්ටම 24000 මේ වියදමක් විතර මුදලගත්තා. ඊට පස්සේ ඒක ඇල්ල හරියි. ඊට පස්සේ වාර්ෂික සමාජික මුදල හරි ඒක ඇල්ල අපි කතා කරා 2019 4 දිනට ක්‍රීඩා සමාජයේ අර්ථිමේන සමාජික 5 දිනක් අපි කියලා කිව්වා 40 දිනක් අවසන් වර්ෂය සඳහා සමාජික මුදල එකවර ලබා දුන්නේ. ඒ නිසා අපි ඒක ඒ විදිහට ගිණුම්ගත කරා. පරිත්‍යාග ලැබී ආදායම් වල හඳුනා ගන්න ලබන්නේ ඒවා භාවිතා කරන ප්‍රමාණය බදනවා. මේ පරිත්‍යාග කියලා කියන්නේ මෙතන අපි කතා කරා පරිත්‍යාග කොටස් දෙකයි කියලා. සාමාන්‍ය පරිත්‍යාග තියෙනවා විශේෂිත පරිත්‍යාග තියෙනවා. සාමාන්‍ය පරිත්‍යාග නම් අපි හඳුනගන්නවා ඒ අදාළ වර්ෂයේ කෙලින්ම සම්පූර්ණ ආදායමක් විදියට. විශේෂිත පරිත්‍යාග අපි එහෙම එකපාර ආදායමක් විතර හඳුනගන්නේ නැහැ. අපි ඒක පරිත්‍යාග කියනවා. පිළිගම් කිරීමක් හදලා පරිත්‍යාග කියනවා බැලගන්න. ඒ අදාළ අපිට හම්බෙච්ච පරිත්‍යාග පරිගණක සඳහා නම් හම්බුනේ පරිගණක කිරීම හර කරලා අපි පරිත්‍යාග හඳුනගත්තා. ඒ විදිහට හඳුනගත්ත තමයි මේ තියෙන්නේ ක්‍රීඩා උපකරණ. ගොඩනැගිලි කියලා අපි අරමුදල විදිහට පවත්වාගෙන යන්නේ. එතකොට මේගොල්ලෝ කියනවා පරිත්‍යාග ලැබීම ආදායම් තුර හඳුනා ගන්න බන්නේ ඒවා භාවිතා කරන ප්‍රමාණය මත පදනම් කරනවා. හරිද? ඒතර අපි මේ අවුරුද්දේ කොච්චර භාවිතා කරලාද අන්න ඒ ප්‍රමාණය අපි ආදායමක් විදිහට හඳුනා ගන්නවා.
2023 දින ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සඳහා ක්‍රීඩා සමාජය විසින් රුපියල් ලක්ෂ 2ක මුදලක් වියදම් කළ අතර එයින් 1,50,000 ක්‍රීඩා උපකරණ අනුමೋದනය ලබා ගන්නා ලැබෙනවා. මේ ලක්ෂ 2ක මුදල වියදම් කරන එක අපිට දාන්න පුළුවන් ලැබීම් හා ගෙවීම් කියන මේ බැරපැත්තට මුදල කියලා ක්‍රීඩා උපකරණ සඳහා ලක්ෂ 2ක් වියදම් කරනවා. මේ ක්‍රීඩා උපකරණ කියලා කියන්නේ අපි කියන්නේ අපේ වත්කමක් මිලදී ගන්න කරන්නේ වත්කමක් මිලදී ගැනීම සඳහා දරපු වියදමක්. ඒතකොට අපි ඒක වියදමක් විදිහට හඳුනගන්නේ නැහැ. හැබැයි අපි අර අරමුදලෙන් අරන් තියෙනවා අපි 1,50,000 නේද? අන්නේ අරමුදලෙන් ගත්ත 1,50,000 මේ ක්‍රීඩා උපකරණ අරමුදල ලක්ෂ 4ක් පිළිලා තියෙනවා. මේ ලක්ෂ 4ෙන් අපි 1,50,000 කරන් තියෙනවා මේ අවුරුද්දේ මේ ක්‍රීඩා උපකරණ මිලදී ගන්න. අන්නේ එතකොට මේ 1,50,000 විතරයි අපි මේ අවුරුද්දේ ආදායමක් විතර හඳුනගන්නේ. ඉතුරු ටික අපි අරන් යනවා මූල්‍ය දත්ත වශයෙන් මේ 250. මේ 150 අපි හඳුනගත්ත ආදායමක් විදිහට ක්‍රීඩා උපකරණ කියලා. ක්‍රීඩා උපකරණ ගැනීම සඳහා අපි අරමුදලෙන් අපිට හම්බෙච්ච මේ පරිත්‍යාග ක්‍රීඩා උපකරණ අරමුදලෙන් හම්බෙච්ච පරිත්‍යාග තමයි අපි මේ පරිත්‍යාග වලින් 150ක් තමයි අපි ආදායම විදිහට හඳුනගන්නේ. ගෘහස්ත ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා රුපියල් 86,000 වේදනක් දරමින් 2019 12 එක දින ව්‍යාපෘති වාර්තාවක් අද මේ ව්‍යාපෘති වාර්තාවක් කියලා කියන්නේ අපි මේ කරන ව්‍යාපෘතිය කියන්නේ ගෘහස්ත ක්‍රීඩාංගණය හැදුවත් අපිට ලාභයක් වේවිද පාඩුවක් වේවිද අපි කලින් ඒ කියන්නේ මේ කලමණය කරන ගිණුම් කරන එකට අදාළව අපි දැනගන්න දැන මේ ව්‍යාපෘති වාර්තාවක් අද මේක ව්‍යාපාරي වියදම හරිද අන්නේ වියදම අපි හඳුනගන්න ව්‍යාපෘති වාර්තාව කියලා 86,000 අපි වියදමක් විතර හඳුනගන්නවා මේ සඳහා රුපියල් ලක්ෂ 10ක පරිත්‍යාග හම්බෙලා තියෙනවා මේ මොකද මේ මොනවටද ක්‍රීඩාංගණයේ නිර්මාණය කරන්නේ මේ ක්‍රීඩාගාරයෙන් නිර්මාණය කරන ලක්ෂ 10ක පරිත්‍යාග හම්බෙලා තියෙනවා මේක අපි ගොඩනැගිලි අර මුදල තුන සටහන් කරන්න තියෙනවා මේ තියෙන ලක්ෂ 10යි ගොඩනැගිලි අර මුදල තුන ලක්ෂ 10ක් සටහන් කරලා තියෙනවා පරිත්‍යාග 2021 එක දින ලද අතර ඒ ගොඩනැගිලි අර මුදල තුන සටහන් කරලා එසේ වුවද රට තුළ ඇති COVID-19 වසංගතය නිසා මෙම ක්‍රීඩාංගණය ඉදිරියට අපේක්ෂිත පරිදි ආරම්භ කිරීමට සිදු වෙනවා. කියන්නේ ආරම්භ කරන්න වෙලාවේ නැහැ. එහෙනම් අපිට මේ අරමුදලෙන් අපි කීයක්වත් මේ අවුරුද්දේ පරිහරණයට අරගෙන නැහැ. එහෙනම් අපිට මේකෙන් කීයක්වත් ආදායමක් විතර මේ අවුරුද්දේ හඳුනගන්න පුළුවන්. අපි මේ අවුරුද්දේ හඳුනගන්නේ නැහැ. මොකද අපි ඒක අපේ අරමුදලෙන් අපි කියන කීයක්වත් පරිහරණය කරලා නැහැ මේ අවුරුද්දේ. අපි කොරේද ඒ විදිහට අරමුදලෙම තියාගෙන යනවා. ඊට පස්සේ ක්‍රීඩා සමාජයේ 2023 31 දින අවසන් වර්ෂය සඳහා වෙනත් මෙහෙයුම් වියදම් රුපියල් 2,50,000ක් වෙනවා. මේ වෙනත් මෙහෙයුම් වියදම් තියෙනවා 2,50,000ක් අපි මෙහෙයුම් වියදම් හඳුනගන්න වෙනම 250යි කියලා. ඔච්චරයි තියෙන්නේ. ඊට පස්සේ අපිට මෙතන මේ වියදම් ආදායම් ටික එතන ඒතර ගැටලුවක් නෑ. අපිට එතනින් ආදායම් වලින් වියදම් ටික අඩු කරලා අපිට අතිරික්ත ගණනය කරන්න පුළුවන්. සමුච්චි කරමු දෙලට මේ 2019 තුනදී අපි ආරම්භ වෙන්නේ දැන් 300යි කියලා අතිරික්තයක් තියෙනවා මේ 160 දැන් මෙතෙන්ට. ඒතර අපිට අවසාන සමුච්චිත අරමුදලේ අවසාන ශේෂය ගන්න පුළුවන්. මේ සමුච්චිත අරමුදලේ ශේෂයයි මේක අමතරව තියෙන අනිත් අරමුදල් වලට එකතු වෙලා ගත්තට පස්සේ අපි සම්පූර්ණ මුලින් නිගව ගණනය කරන්න පුළුවන් කියලා මම කියනවා. එහෙනම් මේ සමුච්චිත අරමුදලේ 460යි යාවජීව සමාජික අරමුදල තියෙන 160යි. ක්‍රීඩා උපකරණ අරමුදලේ තියෙන මේ යාවජීව සමාජික 160යි කියලා අපි ගත්තේ කොහොමද? මේ යාවජීව සමාජික ආරම්භක ශේෂය තියෙන 200ක් අවසාන ශේෂය තියෙනවා 160 මේ 160 තමයි අපි ජාවජීව සමාජික අරමුදලේ අවසාන ශේෂය අපි පිළිගමක් විදිහට මූලික ප්‍රකාශනයට අරන් යනවා. ක්‍රීඩා උපකරණ අරමුදලේ තියෙන 250. ක්‍රීඩා උපකරණ අරමුදලේ අවසාන ශේෂය 250යි. ගොඩනැගිලි අරමුදලේ තියෙන අවසාන ශේෂය 10යි. එහෙනම් මේ 460 160 250 10යි ඔක්කොම එකතු කරලා 1970 අපිට එනවා. ඔය විදිහට තමයි මේ ගානේ හදන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ ඇති කියලා. එහෙනම් ඊළඟට අපි 2020 කතා කරා. අපි ඊළඟට හදමු 2023 නේද? ඊළඟට අවසාන වශයෙන් අපිට ලැබෙන්නේ 2023. හරි. අපි 2023 ගාන ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට දානවා ඊළඟ දවසේ 2023 ගන්න. එහෙනම් මේ අපි අදට පන්ති නවත්තනවා. මේ ඔයගොල්ලෝ දැන් මම මේක YouTube එකේ අප්ලෝඩ් කරනවා. ඔයගොල්ලෝ මේ විදිහට මම ඔයගොල්ලන්ට වැදගත් වෙන කරුණු ඉතා සරලව සාකච්ඡා කරන්නේ. ඉස්සරහට අපේ කියන්නේ YouTube එකෙනුත් අපි නරඹන ළමයින්ට සහයෝගයක් දැක්වීම සඳහා අපේ පන්තියේ කරන යම් යම් කොටස් YouTube එක හරහා ඔයගොල්ලන්ට නැරඹීමට හැකියාව ලබා දෙනවා.
අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයගොල්ලන්ට ඉස්සරහට මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න ඕනේ. එතකොට ඉස්සරහට අපි කතා කරනවා සමාගම් පෞල් ව්‍යාපාර මේ විදිහට මම කෙටියෙන් පැහැදිලි කරලා දෙනවා. මේ වගේ වැදගත් පාඩම් සම්බන්ධ වීඩියෝස් කිහිපයක් ඔයගොල්ලන්ට ලබා දීමට මම අපේක්ෂාවෙන් ඉන්නවා. එහෙනම් දරුවනේ දැන්